ඉතින් වගේ YouTube channel එක grow වෙවි තිබිලා එකපාර නැවතුණාද? එහෙනම් ඔයාලට තාම මෙන්න මේ වීඩියෝ එක. ඉතින් අපි මේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පුංචි ක්‍රියේටර්ස්ලා කරන වැරදි 7ක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ආයුබෝවන් කියලා සාදරයෙන් ඔයාලව පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන YouTube නිර්මාණකරුවා විශේෂයෙන්ම අලුත්ම හස්සුළු නිර්මාණකරුවන් කරන පොදු වැරදි ගැන. ඔබත් මේ වැරදි කරනවා නම් මේ වීඩියෝ එක බලලා ඔබේ YouTube channel එක දියුණු කරගන්න උත්සාහ කරන්න. ඉතින් වීඩියෝ එක enjoy කරන ගමන් channel එක subscribe කරන්න එපා, like කරන්න එපා. වීඩියෝ එක වෙන ගමන් මොකද අපි giveaway එකක් පුත් කරන ඒක join වෙන්න කොහොමද කියලා වීඩියෝ එකේ මැදදී කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපේ පළමු වැරද්ද විදියට අපි කතා කරන්න යන්නේ නියමිත organize එකක් නැතුව වීඩියෝ හදන එක. YouTube එකේ සාර්ථක වෙන්න ඕන නම් ඔබේ content එක හොඳට organize කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ වීඩියෝ වලට හොඳට intro, body හා outro එකක් තිබිය යුතුයි. නැත්තම් බලන අය ඔබේ වීඩියෝ එක බලලා ඉක්මනට යාමට උත්සාහ කරනවා. තුන්වෙනි point එක විදිහට අපි කතා කරන්නේ thumbnail හා title ගැන අවධානය යොදන එක. thumbnail එක තමයි ඔබේ වීඩියෝ එකට බලන අයව ඇදලා ගන්න එක. ඒ නිසා eye-catching thumbnails හා title යොදා ගන්න. ඉතින් හතරවෙනි point එක තමයි නිතර වීඩියෝ post නොකරන එක. YouTube algorithm එක ඔබ නිතර වීඩියෝ post කරනවා නම් ඔබේ content එක promote කරන්න උදව් කරනවා. ඒ නිසා නිතර වීඩියෝ post කරන්න උත්සාහ කරන්න. සතිපතා වීඩියෝ එකක් හෝ දෙකක් post කරන්න උත්සාහ කරන්න. ඉතින් දැන් කතා කරමු අපි giveaway එක ගැන. ඉතින් giveaway එකෙන් අපි රුපියල් 10000ක් දෙනවා. 10000 3 දෙනෙක් තමයි දෙන්නේ. first commenter, first viewer, ඒ වගේම වැඩිම comment තියෙන comment එකට. ඉතින් මේ 10000 තුනකට කැඩෙනවා. يعني 3000 6000 9000 ඉතුරු වෙන 10ක් තියෙන ඒ 10 අපි දෙනවා charity foundation එකකට. ඒකෙන් ඔයාලටත් ඒකට උදව් වෙනවා කියලා හිතාගෙන ඔයාලත් සම්බන්ධ කරගෙන තමයි කරන්නේ. ඉතින් වීඩියෝ එකට සම්බන්ධ වෙන්නේ මේක මම පහලින් දාලා දෙන පින් කමෙන්ට් එක. ඒකට රිප්ලයි කරන්න කමෙන්ට් එකක් දාන්න. මම තමයි ඉස්සෙල්ලාම බැලුවේ. මම තමයි ඉස්සෙල්ලාම ලයික් කරේ. මම ඉස්සෙල්ලාම කමෙන්ට් එක එහෙමයි කියලා දාන්න. ඉතින් අපි හරියටම බලන සමහර අය බොරුත් කරන දාලා දෙනවා. ඒ අපි හරියටම බලන වෙලාවත් එක්ක ඉතින් හරියට අනිවාර්යයෙන්ම මතක තියාගෙන බලාගන්න මේ වීඩියෝ එක. මොකද මේ රුපියල් 10 ඔයාලට සමහරට වැටෙන්න පුළුවන්. මොකද මේ කාලේ හරිම අමාරු කාලයක්. ඉතින් ජොයින් වෙන්න කියලා මතක් කරනවා. දැන් ඇති පින් කමෙන්ට් එකේ ගිහින් බලන්න. ඉතින් ගිහින් දැන් රිප්ලයි එකක් දැම්මම channel එක subscribe කරන්න උදව් කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පස්වෙනි point එක තමයි audience එකට engage නොවීම. ඔබේ audience එකේ comments වලට reply කරන්න, like දෙන්න, හා ඔවුන්ගේ feedback එක ගන්න. මේකෙන් ඔබේ audience එක ඔබේ channel එකට loyal වෙනවා. හයවෙනි point එක තමයි SEO ගැන අවධානය යොදන එක. SEO කියන්නේ search engine optimization. ඔබේ වීඩියෝ වල titles, descriptions, hot tags වලින් SEO optimize කරනවා. මේකෙන් ඔබේ වීඩියෝ වලට views ගොඩක් එනවා. ඉතින් අපේ අවසාන point එක තමයි ඉක්මනට give up වෙන එක. YouTube එකේ සාර්ථක වෙන එක එක දවසක කාරණයක් නෙමෙයි. ඔබේ content එක rank වීමට උත්සාහ කරන්න. නිතර වීඩියෝ post කරන්න. හා audience එකට engage වෙන්න. කල් යනකොට ඔබේ channel එක grow වෙනවා. ඔබටම පේන්න ගනීවි. ඉතින් ඔයාලත් මේ වලති කරලා හදාගත්තා නම් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට YouTube සම්බන්ධ තියෙන ගැටලු ගැන කතා කරන්න කැමති නම් අපිත් එක්ක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක like කරන්න, share කරන්න, අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තව වීඩියෝස් බලා ගන්න ඕන නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන් channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ useful tips අපි ඊළඟට දිනනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.